අයිබෝවන් ඇෆිලියේට් මාර්කටිං හරහා කොහොමද ඔයා බිග් මාර්ට් එකත් එක්ක මුදලක් උපයන ගමන් ඔයාගේ කණ්ඩායමක් නිර්මාණය කරගන්න කියන එක අපි මේකේ පෙන්නනවා. ඔබ බිග් මාර්ට් සමාජිකත්වයේ නොමිලේ ලබා ගත්තට පසුව ඔයාට ඇෆිලියේට් මාර්කටිං කරන්න පුළුවන් ක්‍රමය මම දැන් කියලා දෙනවා. ඔයා ප්‍රොඩක්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. ප්‍රොඩක්ට්ස් කියන කැටගරියට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඕන ප්‍රොඩක්ට් එකක් ඔයාගේ Facebook එකේ එහෙම නැත්නම් WhatsApp එකේ එහෙම නැත්නම් Instagram හරහා ඔයාට පුළුවන් ප්‍රොමෝට් කරන්න. අපි බලමු මේකේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක්. අපි මේ ප්‍රොඩක්ට් එක ගමු. ඩෙලිවරි ෆ්‍රී තියෙන මේ ප්‍රොඩක්ට් එක අපි ගමු. එතකොට මේ ප්‍රොඩක්ට් එක ඔයා රතු පාට ලින්ක් එකට ක්ලික් කරලා ඔබට පුළුවන් ඔබ කැමති දෙනක ෂෙයා කරන්න. මෙන්න මේ ඔප්ෂන්ස් තියෙනවා. අපි Facebook කරා දැන් ෂෙයා කරන්න යන්නේ. Facebook එකට ලොග් වෙන්න, ලොග් වෙලා ඇප් එකට යන්න Facebook. ගිහිල්ලා ඔයාගේ ප්‍රොෆයිල් එකේ මෙන්න මේ ආකාරයෙන් ඔයාට දාන්න අවස්ථාව තියෙනවා. ඔයාට පුළුවන් විස්තරයක් දාන්න මේ නිෂ්පාදනය පිළිබඳව ඔබ දන්නා දෙයක්. ඉතින් මේකේ සුවිශේෂී අවස්ථාව වෙන්නේ ආයතනය ඉදිරියේදී මේ ප්‍රොඩක්ට් එක ළඟ වීඩියෝ එකක් කරන්න එනවා. ඒක උඩ තියෙනවා අයිකන් එකක්. ඒක ක්ලික් කරලා පස්සෙ එතන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. එතන ප්ලේ වෙනවා. ප්ලේ වුණාට පස්සෙ ඒ පාරිභෝගිකයට අවස්ථාව තියෙනවා ප්‍රොඩක්ට් එක සම්බන්ධව සම්පූර්ණ විස්තරය ලබා ගන්න. ඒ කියන්නේ ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ එකෙන් එක එක්ස්ප්ලেইন කර මේ බිස්නස් එක කරන්න. ඔබට තියෙන්නේ ඔබගේ කණ්ඩායම නිර්මාණය කිරීම සහ ඉදිරියේදී bigmart.lk ඇප් එක ආවට පස්සේ ඇප් එක ඩවුන්ලෝඩ් කරව ගන්න එක විතරයි. එතකොට නොටිෆිකේෂන් හරහා ඔබ දන්නේම නැතුව ඔවුන් ගන්න සෑම නිෂ්පාදනයකින්ම ඔවුන් සමාජිකත්වය ඔබ හරහා ලබාගෙන ගන්න සෑම නිෂ්පාදනයකින්ම ඔබට ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් තමයි සකස් කර තිබෙන්නේ. ඉතින් දේශීය කුඩා ව්‍යාපාර, දේශීය සැපයුම්කරුවෝ, ලාංකික මහා පරිමාණ ආයතන අපිත් එක්ක එකතු වෙන වගේම විදේශීය ආයතන අපිත් එක්ක එකතු වෙන මේක ලෝකෙ වටේ යන්න පුළුවන් සුපිරි සිස්ටම් එකක් ඔයාලට පරිවර්තනය කර අවසන්. දැන් ඔබට වැඩ කිරීමේ හැකියාව තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ ආකාරයෙන් ප්‍රොඩක්ට් එක දැම්මට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකේ කොහොමද පෙන්වන්නේ කියලා. හරි, මේක දැන් කවුරු හරි කෙනෙක් ගන්න කලින් අපි ඉස්සෙල්ලාම නැවත වතාවක් අපේ බිග්මාර්ට් account එකට ගිහිල්ලා තව චුට්ටක් ඉගෙන ගමු. මේ බිග්මාර්ට් වෙබ්සයිට් එකේ තව ඔප්ෂන්ස් වගේක් තියෙනවා. මම ඊට පස්සේ පෙන්නන්නම් මේ ඔප්ෂන්ස් ටික බලන ගමන් චුට්ටක් අපි ඊට පස්සේ නැවත Facebook එකට ලොග් වෙලා පාරිභෝගිකයෙක් මේක ක්ලික් කරාම කොහොමද පර්චේස් කරන්න කියන එක මම ඔයගොල්ලන්ට පෙන්නනවා. රයිට්. විශේෂ දෙයක් තියෙනවා බිග්මාර්ට් එකට ගියාට පස්සේ about us කියන එකට යන්න. මේකේ තියෙනවා ඔබට පුළුවන් මේ තිත් 4 ක්ලික් කරලා තිත් 3 ක්ලික් කරලා අපේ කම්පැනි එක ගැන ඔයාට විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට about us කියන එකට ගියාට පස්සේ මම පෙන්නන්න කොහොමද යන්නේ කියලා. මෙන්න මේ ආකාරයෙන් ඔයාගේ ගිණුම ඇතුලේ ඉන්නේ. ඔයාට about us කියන එක හොයාගන්න ඕනේ. එතකොට ඔයගලන්ට පේනවා about us කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මේක ඇතුලේ සෑම ට්‍රේනින්ග්ස් හැම දෙයක් ගැනම ට්‍රේනින්ග්ස් දෙනවා. කොහොමද earn කරන්නේ, කොහොමද සමාජිකත්වය ගන්න, කොහොමද ඕඩර් එකක් දාන්නේ, මේ හැම දෙම ආයතන විසින් ට්‍රේනින්ග්ස් දීලා තිනවා. මෙන්න මේ ආකාරයට ඔයාලට තියෙන්නේ වීඩියෝ එක බලලා මේක සම්පූර්ණ ඉගෙන ගන්න. ඔබට මහන්සි වෙන්න ඕනේ නැහැ කිසිම මෙම්බර් කෙනෙක් හදන්න. ඔබට තියෙන්නේ about us එකට යවලා එතනින් ඉගෙනගෙන ඉවරනට පසුව ඔබේ ලින්ක් එක දීලා රෙජිස්ටර් කිරීම පමණයි. ඉතින් ඔබ කණ්ඩායමක් හරහා මාසිකව එක ප්‍රොඩක්ට් එකක් හරි විකිණීම හෝ පරිභෝජනය කිරීම තුලින් ඔබට කණ්ඩායමේ ලාභයෙන් ඔබට ආදායමක් ගන්න පුළුවන් සුපිරි ක්‍රමවේදයක්. ඔන්න දැන් අපි ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරනවා. එතකොට ඔයාගේ account එකේ log වෙලා ඉදි තමයි මේ ප්‍රොඩක්ට් එක දැම්මේ. දැන් ඔහු purchase කරනවා නම් අනිවාර්යෙන් ඔහු සමාජිකත්වයේ ගන්න ඕනේ. අපි බලමු add to cart දීලා. add to cart දුන්නාම ඔහු සමාජිකත්වය ලබාගෙන ඔබට පේනවා ඇති අනිවාර්යෙන් ඔහු රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වුණාට පසුව ඔහු ඔබගේ කණ්ඩායමේ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඔබට ඔහු ගන්න සෑම නිෂ්පාදනයකින්ම ලාභයක් ලැබෙන සුපිරි ක්‍රමයක්